මට අර වීඩියෝ එක හරියට කරගන්න බැරි වුණා අපේ අම්මාව නිසා. අපි දැන් ගෙදර තමයි යන්නේ. මං ඔයාලට අපේ ගෙදරත් පෙන්නන්න. මම කලින් හිටිය කාමරෙත් පෙන්නන්න. ඒ වගේම අපි දැන් ඉන්න කාමරෙත් පෙන්නන්න. අපේ උඩ තට්ටුව ගොඩක් ලස්සනයි. ඒ කියන්නේ අපි ඒක හොඳටම හදලා නෑ. මගේ කාමරේ ජනේල් දොර නෑ. හැබැයි ජනේලෙට දැලක් ගහලා තියෙන්නේ. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. උනට මට ටිකක් බයයි. මම සමහර දවස්වලට රැට හොල්මන් කතා කියවනවා. මං ගාව හොල්මන් පොතක් තියෙනවා. ඒක මට කොච්චර බැලුවත් එපා වෙන්නේ. මං ඒ නිසා හොඳට ඒව කියවනොත් 3 සැරයක් විතර. ඇත්තටම කිව්වොත් මගේ නංගිත් එක්ක මං හැමතිස්සෙම රණ්ඩු වෙනවා. එනට අපි දෙන්න හරි මාද්දෙන් ඉන්නේ. එයා දැන් මේ කජු කන කවන ඉන්නේ. මට ලස්සනට සින්දු කියන්න පුළුවන්. මං ඔයාලට ලස්සන සින්දුවක් කියන්නම්. මලින් මලින් යන් බීලා බඹරු නටනවා. ඊ අම්බෙන් නමින් රසුයලා හිරව කොටනවා. ඒ මල්ලු යාළුවෝ එක්කලයි බොනානවා. මට සහෝදරය වාගේ බලුරාලා ඉන්නවා. පුරු පුරු බවුරාල මගේ ඇඟට පනිකා නිරු නිරු මේ පූස් කිටි සැපට නිදී බිරිලා බඩත් අඩි අම්මා මටත් බනී හුරතල් කරලා නරා කරා හුඟක් වැඩි මත්ත දිගේ දුවන් ගිහින් අල්ලන සෙල්ලම් පොල් කිච්චු බටිච්චෝ ඇල්ලූ තිංගුටි දෙන්නම් බලු නැට්ට වටේ නටා කැරකේ දුවාලා පාලු මකා මගේ හිතේ මගේ හොඳ පුතාලා බුරු බුරු බවුරාලෙ මගේ ඇඟට පනිගා නිරු නිරු පූස් කිටි සැපට නිදී පිරිලා බඩත් අඩි අම්මා මටත් බනි හුරතල් කරලා නරා කරා හුඟක් වැඩි සද්ද නැතුව හොරෙන් රිංගනනියන් මේ පැත්තේ හොයන්නාවොතින් උන්ගෙන බලපං මස් කට්ට කකා ජරස් බරස් බඩගිනි නිවාලා රැට ඇහෙන දඩස් බඩස් සද්දට බුරාලා පුරු පුරු කවුරාලෙ මගේ ඇඟට පනිගා නිරු නිරු මේ පූස් කිටි සැපට නිදී බිරිලා බඩත් අඩි අම්මා මටත් බනී හුරතල් කරලා නරා කරා